ඉතින් මම කිව්වනේ ඔයාලා වෙනුවෙන් වීඩියෝස් ටිකක් හැදුවයි කියලා පහුගිය දවස් ටිකේ. ඉතින් වීඩියෝස් 5ක් ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරනවා අද. ඉතින් මම ඒ වීඩියෝස් 5 දිලීර නාශක ගැන තමයි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් මේ වීඩියෝස් පහෙන් පළවෙනි වීඩියෝ එක විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්ට්‍රොකෝල් ගැන. මොකද කීප වතාවක් මගෙන් අහලා තිබුණා ඇන්ට්‍රොකෝල් ගැන වීඩියෝ එකක් කරන්න කියලා වලා. ඉතින් මම මුලින්ම තෝරගත්තා ඇන්ට්‍රොකෝල් ගැන. ඉතින් ඇන්ට්‍රොකෝල් ප්‍රොපිනෙප් කියන කෙමිකල් එක බේස් කරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. ඉතින් ඇන්ට්‍රොකෝල් කියලා කියන්නේ ප්‍රොපිනෙප් කියන රසායනික සංයෝගය මුල් කරගෙන තමයි හදලා තියෙන්නේ. මේක කන්ටැක්ට් ෆංගිසයිඩ් එකක්. ඒ කියන්නේ ස්පර්ශක දිලීරනාශකයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ශාකයේ මතු පිට ආරක්ෂාවක් ලැබලා දෙනවා. ශාක අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඇන්ට්‍රොකෝල් වල විශේෂත්වය තමයි හොඳ ස්ටික් එකක් වගේ හොඳට ශාක පට්ට වලට ඒ වගේම ශාක මතු පිට ඇලෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ඇතුළට දිලීර වලට ඇතුළු වෙන්න බෑ වගේම වර්ෂාව වේලාවටත් හොඳ ආරක්ෂාවක් ශාකයේ අභ්‍යන්තරයට ලබා දෙන්න පුළුවන් වෙන විදිහේ හොඳ ආවරණයක් මේ ඇන්ට්‍රොකෝල් යෙදුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇන්ට්‍රොකෝල් වල IUPAC නාමකරණයට අනුව මේකේ නම ඒ කියන්නේ මේකේ රසායනික 나මය අපි ගත්තොත් පොලිමරික් සින්ක් 1,2 ලිතියෝ කාබමේට් විදිහට තමයි හඳුන්වන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය ගත්තාම දිලීර සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලට තමයි සම්පූර්ණයෙන් බලපෑම් කරන්නේ. එතනදී ශ්වසන ක්‍රියාවලියට ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණයට කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයට ඍජුවම බලපෑම් කරනවා. ඒ වගේම ආසාදිතක දිලීර සෛලවල බිත්තිවල මේ ස්ථායීතාවය පවත්වා ගැනීමට බාධා කිරීමත් එක්ක දිලීර බීජාණු විනාශ කරන්න පුළුවන් හැකියාව මේ ඇන්ට්‍රොකෝල් කියන දිලීර නාශකයේ යෙදුවම එහෙම නැත්නම් මේ ප්‍රොපිනෙප් කියන රසායනික සංයෝගයෙන් සිද්ධ කරනවා. ඉතින් ඇන්ට්‍රොකෝල් යෙදුවට පස්සේ අපිට වළක්ව ගන්න පුළුවන් රෝග විදිහට අපිට හඳුන්වන්න පුළුවන් V වගාවේ දිලීරත් එක්ක ඇති වෙනවා මේ V ඇට දුර්වර්ණ වීම. ඉතින් මේක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම අර්ථාපල් වගාවේදී පූර්වාංගමාරය පශ්චිමාංගමාරය ඉතින් මේ රෝග දෙක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම තක්කාලි වලත් පූර්වාංගමාරය ඒ වගේම පශ්චිමාංගමාරය තියෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න පුළුවන්. කැරට් වල ඔල්ටර්නේරියා බ්ලයිට් එක එනවා. ඒකත් නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ලුණු වල දම්පුලි රෝගය, බොංචි වල කෝණාකාර කොළපුල්ලි රෝගය, කුකබිටෙසි කුලේ භෝග වල අපි හැමෝම දන්නවා ඒ යටිපුස් රෝගය ගොඩක් ව්‍යාප්ත වෙනවා. ඒක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම මිරිස් වල පුෂ්පාංගමාරය, බෙල් පෙපර් වල පශ්චිමාංගමාරය වගේ රෝග කිහිපයක් වළක්ව ගන්න පුළුවන් මේ ඇන්ට්‍රොකෝල් ප්‍රොපිනෙප් කියන රසායනික සංයෝගය යෙදුවම. ඒ කියන්නේ ප්‍රොපිනෙප් බේස් කරගෙන හදපු මේ ඇන්ට්‍රොකෝල් කියන ස්පර්ශ දිලීරනාශකයේ යොදලා. ඉතින් මම හිතන්නේ ඔයාලා ඇන්ට්‍රොකෝල් ගැන මගෙන් ඉල්ලලා තිබුණා ඒ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මම හිතන්නේ ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලත් දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හෙට මුණ ගැහෙමු.